තවත් අලුත් වීඩියෝ එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන දේ ගොඩක් අන්ඩර්ග්‍රැජුවේට් ස්ටුඩන්ට්ස්ලා නැත්නම් ළමයින්ට වගේම සහ පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් කරන අයට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. මේක මම කරන්න හිතුවේ මම මේ ළඟදී හැදුව පෝර්ට්ෆෝලියෝ වෙබ්සයිට් එක. ඉතින් මම සෝෂල් මීඩියා වල විශේෂයෙන්ම LinkedIn වල ඔයාලා මාව ෆලෝ කරනවා නම් දන්නවා ඇති. ඒ කියන්නේ මම කලිනුත් වීඩියෝස් කරලා තියෙනවා LinkedIn වල. ඒක කොහොමද මේන්ටේන් කරගන්නේ කියලා. ඔයාලගේ ඇකඩමික් ප්‍රොෆයිල් එක කොහොමද ඔයාලගේ ක්වොලිෆිකේෂන්, ඔයාලගේ එඩියුකේෂනල් ක්වොලිෆිකේෂන්ස් සහ කෝසස් එක්ස්පීරියන්සස් දාන්නේ කොහොමද කියලා මම ගොඩක් ඩීටේල් වයිස් මේ වීඩියෝස් වල කරලා තියෙනවා. ඉතින් මේ මම ළඟදී මම නිකන් හිතිලා මං කල්පනා කරා මට පොඩ්ඩක් පෝර්ට්ෆෝලියෝ වෙබ්සයිට් එකක් තියෙනවා නම් මේ මගේ තියෙන ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් සහ මගේ කරියර් එක සහ මගේ රිසර්ච් ඉන්ට්‍රෙස්ට්ස් වගේ දේවල් මගේ ඒත් අමතරව මම දැන් මේ කරන YouTube channel එකේ තියෙන වීඩියෝස් එකම තැනක පෙන්න ගන්න පුළුවන් නම් පොඩ්ඩක් බලන කෙනෙක්ට ලේසියි. සහ මගේ මාව අලුතින් කනෙක්ට් කරගන්න කට්ටිය මාව සම්බන්ධ කරගන්න කට්ටියට ඒක ලේසි වෙයි කියලා හිතුවා. පෝර්ට්ෆෝලියෝ වෙබ්සයිට් එක හදන්න මම පාවිච්චි කරේ GitHub. ඔයාලා සමහරට දන්නේ නැති, සමහරට දන්නේ නැතුව ඇති. ඔය data science coding වගේ sites වල ඉන්න කට්ටිය මේ GitHub කියන එක හොඳට දන්නවා. ඉතින් මාත් GitHub පාවිච්චි කරන්න පටන් ගත්තේ ළඟදී. ඒ කියන්නේ දැන් මාස කිහිපයකට කලින් මාස්ටර්ස් කරන ගමන් තමයි මම ඒක පටන් ගත්තේ. ඒක පාවිච්චි කරන්න මගේ coding scripts වගේ දේවල් ස්ටෝර් කරලා මගේ සුපර්වයිසර් පෙන්නන්න. ඉතින් මේ මං හිතුවා මං කරපු දේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේක කරන්නේ GitHub Pages කියලා තියෙන සර්විස් එකක්. ඒක ෆ්‍රී. ඕන කෙනෙක්ට යූස් කරන්න පුළුවන්. ඒක ඔයාලගේ වෙබ්සයිට් එක නැත්නම් පෝර්ට්ෆෝලියෝස් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නේ නැති ගොඩක් ඔය ඇඩ් එහෙම ප්ලේ වෙනවා මේ ෆ්‍රී වෙබ්සයිට්ස් හදාගන්න පුළුවන්. ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා. උදාහරණයක් විදිහට wix.com එක. ඉතින් wix එකත් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මම පොඩ්ඩක් මේ පොඩි චැලෙන්ජ් එකක් වගේ කරා මේක GitHub එකෙන් කොහොමද මේ කරන්න කියලා. මගේ පේජ් එක මම ඔයාලට නිකන් පෙන්නන්නම්. මේ ඒක සාමාන්‍යයෙන් අපි වෙබ්සයිට් එකක් කියමු .com නැත්නම් lk.lk වගේ ඒ වගේ තියෙනවනේ. ඒවා ඩොමේන් නේම්ස් නේ. ඉතින් දැනට මේ ෆ්‍රී වෙබ්සයිට්ස් හදාගද්දී අපිට එහෙම ඩොමේන් කස්ටම් ඩොමේන් එකක් අපිට ගන්න බෑ. ඉතින් ඒක මට එච්චර සල්ලි වියදම් කරන්න ඕන උන්නේ නැහැ. ජස්ට් මගේ පෝර්ට්ෆෝලියෝ එක පෙන්වන්න තමයි මට ඕන. ඒකින්ද මේ දැන් GitHub එකෙන් හදනවා නම් github.io කියන එක තමයි ඔයාලගේ ඩොමේන් නේම් එක වෙන්නේ. ඒක වෙනස් කරන්න බෑ. ඔයාලට පස්සේ කාලෙදි සල්ලි තියෙනවා නම් මේ සල්ලි දීලා වෙන ඩොමේන් එකක් ගන්න .com හරි මොකක් හරි එකක්. ඉතින් මම නිකන් පෙන්නන්නම් මගේ එකේ කොහොමද තියෙන්නේ කියලා. මේක සාමාන්‍යයෙන් අපි හොයනවා නම් සර්ච් කරනවා නම් අපි කරන්න ඕනේ https :/ මේ GitHub page එකේ හරි GitHub එක හදන්න පාවිච්චි කරපු user name එක .github.io. ඔය වගේ තමයි මේක සර්ච් කරන්න. ඉතින් මේ වෙබ්සයිට් එක මම හදාගත්තේ ChatGPT පාවිච්චි කරලා. මේ වෙබ්සයිට් එක හදන්න පාවිච්චි කරන ලැන්ග්වේජ් එක තමයි HTML Hypertext Markup Language. මේක වෙබ් ඩිසයිනින් අනම්මනම් කරන අය දන්නවා. ඉතින් මම කියන්නේ මේ අනිත් ෆීල්ඩ්ස් වල ඉන්න කට්ටියට මම වගේ. මොකද HTML කියන එක මේ අපි එදිනෙදා පාවිච්චි කරන්නේ නැහැ. අපි මං ඉන්න ෆීල්ඩ් එකේ. ඒ වුණාට මං චුට්ටක් HTML කරලා තියෙනවා මං කැම්පස් ඉන්න දවස්වල. නිකන් ජොලියට වගේ. ඒ වුණාට එහෙම අර from 0 to 100 මට එහෙම හදාගන්න බෑ. ඒකින්ද මම ChatGPT පාවිච්චි කරලා මේ කරා මේ වැඩේට. මේ තියෙන මගේ හෝම් පේජ් එක මම පොඩ්ඩක් මගේ නම දාලා මම ඉන්ට්‍රොඩියුස් කරා. මම මොනවද කරන්නේ, මම කොහෙද මොනවද ඉගෙන ගන්න වගේ දේවල් චූටි පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක්. ඉතින් මේ උඩ ටැබ්ස් ටිකක් තියෙනවා මේ මට දාන්න ඕනේ. දැන් මේකට ඔයාලට ඕන විදිහට ඔයාලට මේක දාගන්න පුළුවන්. මේකේ home, research, career, downloads, personal projects කියලා මම දැනට මම දාග සමහරට මේක ඉස්සරහට වෙනස් වෙයි. ඉතින් එතකොට මේක මේ මම පොඩි මගේ පින්තූරයකට මම පොඩි ඩිජිටල් ආර්ට් කෑල්ලක් දාලා රොබෝ කෙනෙක් පොඩ්ඩක් ඇඳලා මේ අත්‍යවශ්‍ය නැහැ මම නිකන් කරේ. ඊට පස්සේ මම මේ සයිඩ් එකෙන් මම දැම්ම මේ මගේ social media connections ඔක්කොම මම Instagram මේකට ඇඩ් කරේ නෑ. මම ඒක එච්චර ලොකුවට අවශ්‍ය ඇති කියලා හිතුවේ නෑ. මම Facebook එකේ Facebook, LinkedIn, GitHub එක, WhatsApp එක, personal email එකයි, office email එකයි දාලා තියෙනවා. ඊට පස්සේ මම දැම්ම දේ තමයි මගේ මේ research interest එක සහ passion එක සහ goal එක. ඉතින් මේ විදිහට මම පොඩ්ඩක් summarize කරා.
පොඩියට එකැනි ගොඩක් චේද පිටින් දැම්මෙන මොකද එක කියවන්නත් කලදරයිනි ඒහින්ද මේ ඔයාලට මේම විදිහටම ෆලෝ ගන්න ඕනේ මේ ඊට පස්සේ දැන් මම පල්ලෙහාත්ම පොඩ්ඩක් දැම්ම මේ සෝෂල් මීඩියා කනෙක්ට් මේ ලින්ක්ස් මට ඉතින් ප්‍රොෆෙෂනල් ලුක් එකක් තමයි ගන්න ඕනේ මේකෙදි ඊට පස්සේ අපි යන් දෙවෙනි ටැබ් එකට ඒක තමයි රිසර්ච් එක රිසර්ච් එකට ගියාට පස්සේ දැනට මම මේක ගොඩක් අප්ඩේට් කරේ නෑ මේ මොකද තාම මගේ රිසර්චස් යන හින්දා ඊට පස්සේ කරියේ මේක ඇත්තටම තාම මම ලොකෝට අප්ඩේට් කරේ නෑ මේ කියන්නේ අප්ඩේට් කරේ නෑ කියන්නේ මේකට ෆොටෝස් ටිකක් දාන්න ඕන ඒ ටික මම තාම හරියට සම්පූර්ණ කරේ නෑ ඒ වුණාට මම කියන්නම් මම කොහොමද මේක arrange කරගලා තියෙන්නේ කියලා. ඉතින් මේ මම උඩින් මේ වගේ පොඩි summary එකක් කියන්නේ icon wise දාලා තියෙනවා මගේ bachelor's degree එක කොයි මොන අවුරුද්ද ඉඳන් මොන අවුරුද්දට දාලා තියෙන්නේ කරලා තියෙන්නේ ඊට පස්සේ මම University of Pune ඔයාලා දන්නේ නැති මම කලින් වීඩියෝස් බලලා තියෙනවනම් ඉතින් මම ඒකේ අවුරුද්දකට වැඩි ප්‍රමාණයක් මම assistant lecturer කෙනෙක් විදිහට වැඩ කරා ඊට පස්සේ මම masters degree කරන්න මම ඩෙන්මාර්ක් වලට ඇවිල්ලා ඉන්නේ දැන් මගේ දැන් ඒක එවරෙන්ඩ ළඟයි අර හරියට CV එකක් වගේ තමයි කියන්නේ මොකද්ද පොසිෂන් එක මොන කවදදන් කවදද මං වලට ඇකඩමික් CV එකක් හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරානේ ඒක ඔයාලා බලලා තියෙනවා නම් මේක දන්නවා එහෙම බලලා නැත්නම් ඔයාලා බලන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලින්ක්ස් හරි ඊළඟට මං යනවා පර්සනල් ප්‍රොජෙක්ට්ස් වලට ඉතින් පර්සනල් ප්‍රොජෙක්ට්ස් කියලා මම ටැබ් එකක් වෙනම දැම්මේ මේ YouTube channel එක පටන් ගත්තා. ඒක මම පටන් ගත්තේ ඇත්තටම මගේ බැචලර්ස් කරන කාලේ. තව මම වැඩ කරද්දි මම එක එක ප්‍රොජෙක්ට්ස් මම මේ මාස්ටර්ස් ඇවිල්ලා වැඩ කරද්දි තව එක එක ප්‍රොජෙක්ට්ස් වලට මම ඉන්වෝල්ව් වෙනවනේ. එතකොට ඒ වගේ දේවල් මේකටත් දාන්න තමයි පර්සනල් ප්‍රොජෙක්ට්ස් කියලා මම මේක හැදුවේ. ඉතින් මේ ටික පල්ලෙහාට ගියපුවාම තියෙනවා මගේ YouTube channel එකේ කවුරු හරි මේ වෙබ්සයිට් එකට එනවා නම් මගේ වීඩියෝස් ගොඩක් කියන්නේ මේ ඇකඩමික් රිලේටඩ් වීඩියෝස් ටික මම මෙතන දාලා තියෙනවා. තව ඉස්සරහට යන්නේවත් අප්ලෝඩ් වෙනේවා. දැන් මේකත් මම මෙතෙන් ඇඩ් කරනවා. එතකොට දැන් කවුරු හරි මගේ channel එක subscribe කරලා නැත්නම් මෙතනින් මේ බටන් එක තියෙනවා. මෙතනින්ම direct subscribe කරන්න පුළුවන්. නැත්නම් මගේ channel එකට ගිහින් බලන්න පුළුවන්. දැන් අපි යන් downloads වලට. downloads වල මම මෙතනදි කරන්නේ මම දෙන free tools free resources තමයි මෙතන list කරලා තියෙන්නේ. ඉතින් මගේ channel එකත් එක්ක ඔයාලා දැන් පහුගිය කාලේ හිටියා නම් subscribe කරලා තියෙනවා නම් සහ වීඩියෝ බලලා තියෙනවා නම් ඔයාලා දන්නවා මම වීඩියෝස් වගේක් කරා GPA එක හරියටම හදාගන්නේ කොහොමද සහ semester wise ඔයාලගේ performance කොහොමද track කරගන්නේ කියලා මම Excel file එකකුත් එක්ක ඒ කියන්නේ ඔක්කොම මම හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට GPA එක credit ගානයි මොනවාද subjects ඒකට තියෙන ග්‍රේඩ් එක වගේ දැම්මම ඔයාලගේ ඔටෝමැටිකලි සෙමෙස්ටර් GPA එක හැදිලා නිකන් ලස්සනට බා එකක් වගේ හැදිලා යනවා. ඒතකොට ඔයාලට බලන්න පුළුවන් මේ සැරේ මගේ සෙමෙස්ටර් එකේ ලකුණු හරි GPA එක අඩු වුණොත් මම ඊළඟ සෙමෙස්ටර් එකේ මම කොච්චරක් ගන්න ඕනද මගේ performance එක උඩට තියාගන්න. ඉතින් මේ bachelor's degree එකේ ඔයාලගේ goal එක හොඳ class එකක් ගන්න එකනේ. ඉතින් class එකක් ගන්න මේ ඔයාලගේ semesters plan කරගන්න මේ tool එක මාර වැදගත් වෙනවා. මම හිතන්නේ කීප දෙනෙක් use කරලා තියෙනවා. ගිහිල්ල බලන්න ඔයාලා මේක වීඩියෝ එකට අලුත් කෙනෙක් නම් මම ඒක පල්ලෙහා description එකේ දාන්න මේ මගේ website link එක දාන්න ඔයාලට website එකට ගිහිල්ලා මේ downloads වලට ගිහිල්ලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මම තව වීඩියෝ එකක් කරා academic CV එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඒකේ template එකක් මෙතන තියෙනවා. ඉතින් මේ මම just open කරලා පෙන්නන්න. මේ open folder කියන තැනට ගියාට පස්සේ කෙලින්ම යනවා මේකේ Google Drive location එකට. ඉතින් ඔයාලට මෙතන ගිහිල්ලා zip file එකක් තියෙන්නේ. ඒක download කරගත්තාම ඒක extract කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ තමයි අනිත් ඒවා. මම මේ website index template කියන එක මම තව ටිකකින් මම explain ගන්නම් මොකක්ද කරන්න කියලා. මම තව add කරලා තියෙනවා IELTS material මම IELTS වලට ready වෙද්දි ලෑස්ති පාවිච්චි කරපු materials website index template කියන්නේ මම මේ වීඩියෝ එකේ ඊළඟ part එක. ඉතින් දැන් මගේ website එක විතරක් පැහැදිලි කරලා වැඩක් නැහැ නේ. දැන් ඔයාලට මම හදන්නේ මේක හදන විදිය පොඩ්ඩක් කියලා දෙන්න. හරි මං ඉස්සෙල්ලා කියවනේ මම මේ වෙබ්සයිට් එක හදාගන්න පාවිච්චි කරේ ChatGPT කියලා. ඉතින් ChatGPT එකෙන් HTML code generate කරලා තමයි මේ වැඩේ කරගත්තේ. හැබැයි ඒක විතරක්ම මදි මේ වැඩේ පොඩ්ඩක් පිළිවෙලට කරගන්න. ඉතින් ඒකට කරන්න ඕනේ පළවෙනි දේ තමයි ඔයාලා GitHub කියන වෙබ්සයිට් එකේ sign up වෙන්න ඕනේ. right GitHub එකට sign up වෙන්න ඔයාලට කරන්න තියෙන සරල දෙයයි. ඉතින් Google එකට ගිහලා GitHub කියලා search කරන්න. ඊට පස්සේ එන පළවෙනි link එක තියෙනවනේ. ඊට පස්සේ ඒක click කරන්න.
ඊට පස්සේ ගියාට පස්සේ ඒ ලින්ක් එකට ගියාට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ හෝම් පේජ් එකක්. ඉතින් ඒකෙදි ඔයාලට කරන්න තියෙන්නේ දැනට GitHub account එකක් නැත්තම් දැනට GitHub account එකක් නැත්තම් sign up වෙන්න දැනට තියෙනවා නම් sign in වෙන්න. ඉතින් sign up ගිහිල්ලා ඔයාලට මේ වගේ email සාමාන්‍ය විදිහටම තමයි username password නම් මනන් ටික දීලා කරගන්න පුළුවන්. මෙහෙම තමයි පේන්නේ. ඔයාලා sign in හරි sign up හරි වුණාම මෙන්න මේ වගේ ඔයාලගේ දකුණු කෙළවර තියෙනවා profile picture එකක්. ඒකට ගිහිල්ලා your profile කියන එක click කරන්න. තාම මම මුකුත් repositories හදලා නැහැ මේ අලුත් හදපු එකේ. දැන් ඔයාලගෙත් ඔහොම පේන්නේ අලුතෙන්ම හදනවා. ඊට පස්සේ මෙන්න මේ උඩ tabs වගේක් තියෙනනේ overview, repositories, projects, packages, stars වගේ එහෙම මේවා ටිකක් තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා මේ repositories කියන එක click කරන්න. ඊට පස්සේ repositories වල මෙන්න මේ new කියලා එකක් තියෙනවා. new කියන්නේ new repositories. ඒ කියන්නේ GitHub වැඩ කරන්නේ මෙන්න මේ repositories කියලා project විදිහට කියමුකෝ. project එකක් repository එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒකේ අපි අපේ files, images හරි coding ඒ හැමදේම මේකේ තමයි store කරන්නේ. new කියන එක උඩ click කරපුවාම create new repository කියන page එකට යනවා. දැන් මෙතන අපි වෙබ්සයිට් එකක් නේ හදන්නේ. මේක just නමක් දීලා හරියන්නේ නැහැ. එතකොට අපි හොඳට මතක තියාගන්න ඔයාලා දෙන නමට ඉස්සරහින් නම name.github.io කියලා අනිවාර්යයෙන්ම type කරන්න ඕන. නැත්නම් මේක වෙබ්සයිට් එකක් වෙන්නේ නැහැ. ඉතින් මම මගේ නම දානවා .github.io. ඉතින් මේක අනිවාර්යෙන් දාන්න ඕන. ඉතින් description එක මම දෙනවා portfolio website කියලා. මෙතන initialize this repository with කියලා add a readme file. ඉතින් මම ඒකත් දෙනවා. එතකොට ඔයාලට lazy ගොඩක් මේ add readme file එකක් තියෙද්දි. right. ඊට පස්සේ create repository කියලා දෙන්න. right. දැන් ඔයාලගේ repository එක හැදිලා තියෙනවා. අපි දන්නවනේ මොනම website එකකට ගියපුවාම අපේ නිකන් home page එකක් තියෙනවනේ. ඉතින් ඒ වගේම තමයි මේ GitHub pages වල මේ home page එකට අපිට එක ෆයිල් එකක් හදාගන්න ඕන. අපි ඒක කියනවා index.html කියලා. ඉතින් මේක අනිවාර්යයෙන්ම index.html එක තියෙන්න ඕන. මම දැන් ඒක මේක ඇතුළේදී හදා ගන්නවා. add file කියන එකට ගිහිල්ලා touch කරලා create new file කියන එකට යන්න. create new file එකට ගිහිල්ලා මෙන්න මේ උඩ index.html කියලා type කරන්න. මෙන්න මේ html කියන extension එක type කරන එක අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේක නිකන් type කරාට මේක html file එකක් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ commit changes කියන එක දෙන්න. ඊට පස්සේ ආයෙ commit changes. එතකොට මේ index.html file එක දැනට අපිට empty file එකක් විතර තියෙන්නේ. ඊට පස්සේ අපි ChatGPT එකට ගිහලා අපි ගමු මේ index.html එක කොහොමද තියෙන්නේ කියලා. මගේ ChatGPT desktop app එක open කරගත්තා. ඉතින් ඒකෙදි අපි නිකන් type කරමු can you generate an HTML script for my portfolio website in GitHub pages. දැන් මෙතනදී ඔයාලට ඕන features දැන් මොනවද ඕනි content එක ඒ වගේ ගොඩාක් මෙතන දෙන්න පුළුවන්. දැන් දන්නවනේ ChatGPT පාවිච්චි කරන ඉතින් මං කියලා දෙන්න ඕනේ නැහැ නේ. ඒකින්ද ඔයාලට දැන් ඩාර්ක් තීම් නම් එහෙම එතකොට මොනවද කලර් තීම්ස් එන්න ඕනේ. එතකොට ඔයාලගේ ෆොටෝ එකක් දාන්න ඕනද ඒ වගේ දේවල් මේකට ඩිස්ක්‍රිප්ෂන් එකක් දැන් මම ජස්ට් නිකන් කියන්නේ. දැන් ChatGPT එක මට දීලා තියෙනවා ටෙම්ප්ලේට් එකක්. ඉතින් මේ ටෙම්ප්ලේට් එක ඔයාලට ඕන විදිහකට වෙනස් කරගන්න පුළුවන්. මේ HTML කෝඩින් ටිකක් දන්නවා නම් මේක ෂේප් කරගන්න පුළුවන්. ඔයාලා මුකුත් බදන්න නැත්නම් පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා මොකද්ද මේ වෙන්නේ කියලා පොඩ්ඩක් අඳුරගන්න. මෙතන index.html එකක් විදිහට name කරන්න කියලත් මේ ChatGPT එක response එක තියෙනවා. ඒකින්ද lazy ආපහු reminder එකක් ඔයාලා හැදුවේ නැත්නම් එතකොට මේකේ styles තියෙනවා. style එක කියන්නේ ඔයාලගේ පේන විදිහේ background color එක theme එක වගේ දේවල් මෙතන define කරන්න පුළුවන්. font size එක font එක ඊට පස්සේ මේ body කියන එක ඇතුලේ තමයි ඔයාලගේ ඔක්කොම sections text ඒ වගේ දේවල් add වෙන්නේ. ඉතින් මේක ඔයාලා HTML මේක ChatGPT එක පාවිච්චි කරලාම ඉගෙන ගන්නත් පුළුවන්. එහෙම අවුලක් නැහැ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතනින් මේක copy කරලා අපිට මේ index.html file එකට paste කරගන්න. ඒකට තියෙන index.html එකට ගිහිල්ලා මෙන්න මෙතන මේ පැන්සලක් වගේ ලකුණක් තියෙනවා. ඒක කියන්නේ edit this file. ඒක ගිහිල්ලා මෙන්න මෙහෙම paste කරගන්න. paste කරගෙන commit changes click කරන්න. ඊට පස්සේ තව වැඩක් තියෙනවා. ඔයාලා යන්න මේ ඔයාලගේ repository එකේ settings කියන tab එකට. settings කියන tab එකට ගියාම ඔයාලට තියෙනවා මේ side bar එකේ pages කියලා එකක්. දැන් pages කියන එකට ගියාම පෙන්නනවා මෙන්න මේ build and deployment කියන එකෙන් deploy from a branch කියලා එකක්. මේ deploy from a branch කියන එකෙන් පෙන්නන්නේ ඔයාලගේ website එක කොහෙන්ද
ලෝන්ච් වෙන්නේ කියන එක මොන ෆෝල්ඩර්ස් වලද කියලා. ඉතින් මේකෙදි මේ මේන් බ්‍රාන්ච් එකේ රූට් ෆෝල්ඩර් එකේ තමයි ඔයාලගේ මේ දැන් වෙබ්සයිට් එකේ ඩීටේල්ස් ඔක්කොම තියෙන්නේ. ඊට පස්සේ මෙතන වෙනස් කරන්න මොකුත් නැහැ. ඊට පස්සේ මම කරන්නේ මේක පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට උඩින් එනවා your site is live at මෙන්න මේ https කියලා ලින්ක් එකකුත් එක්ක ඊට පස්සේ visit site කියන එකට යන්න. දැන් visit site කිව්වම මෙන්න මේක තමයි ඔයාලට මේ ChatGPT එකෙන් දුන්න HTML කෝඩ් එක වැඩ කරන විදිය. මේක just ඔයාලට ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් විතරයි. දැන් මම මේක ඩිලීට් කරනවා. මේකෙන් ඔයාලට ඕන විදිහකට color themes රූප හැමදේම දාගන්න පුළුවන්. ඒකින්ද ChatGPT එක පාවිච්චි කරලා මේක ඔයාලා ලේසියෙන් හදාගන්න පුළුවන්. මගේ ඩවුන්ලෝඩ් සෙක්ෂන් එකේ තියෙනවා මම පස්සේ කියන්නම් කියලා. ඉතින් ඒකට තමයි මම දැන් එන්නේ. ඊට පස්සේ දැන් ඔයාලා මගේ page එකේ downloads කියන section එකට ගියපුවාම website index template කියලා එකක් තියෙනවා. ඉතින් මේ මගේ තියෙන්නේ දැන් මේ මම හදලා තියෙන page එකේ මම template එකක් දීලා තියෙනවා. ඒකේ style එක, ඒකේ color themes, ඊට පස්සේ තියෙන දේවල් කොහොමද ඒ කියන්නේ හොඳ structure කරපු ටෙම්පලේට් එකක් දීලා තියෙනවා මේ ඔයාලගේ දේවල් වලට. ඒ කියන්නේ index html එක විතරයි. ඊට පස්සේ ඔයාලා අනිත් ඒවත් මේකට ඇඩ් කරගන්න ඕනේ. ඉතින් එතනදී මම කියවනේ ඔයාලගේ page එකේ සාමාන්‍යයෙන් sub pages, ඒ කියන්නේ tabs තියෙනවා. research, career නැත්නම් මොන හරි. එතකොට මේ index html file එක ඇතුලේ අන්න html files උත් මේකට link කරන්න ඕන. දැන් ඊට එතන පල්ලෙහාට ඔයාලට ගියාට පස්සේ හොයාගන්න පුළුවන් මෙන්න මේ header එකෙන් තියෙනවා මේ about portfolio contact කියලා. මෙන්න මේ hashtag එකක් තියෙන මේ href සමානයි inverted commas ඇතුලේ තියෙනවා hashtag එක about එක. දැන් එතනදී ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා දැන් home page එකට දාන්න ඕනේ නැහැ. ඊට අනිත් ඒවාට දැන් portfolio කියලා තියෙනවනේ. එතකොට portfolio එක පෙන්වන්න ඔයාලා portfolio.html කියලා ෆයිල් එක හදා ගන්න ඕනේ. අරකෙම add repository එකේ අර කලින් index එක හැදුවා වගේම හදාගෙන එහෙම ඊට පස්සේ මේකට ඒක link කරන්න ඕනේ. එතකොට තමයි ඒක touch කරපුවාම ඒ අදාළ page එකට යන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මගේ දැන් තවත් ටිකක් තේරුම් ගන්න මගේ web page එකේ තියෙන්නේ කොහොමද කියලා. දැන් මගේ website එකේ තියෙනවා tabs 5ක්. tabs 5ට මම මේ වගේ HTML files 5ක් හදලා තියෙනවා. index කියන්නේ main site එක. ඊට පස්සේ career කියන එකට, research එකට, projects, downloads කියන ඒවාට වෙන වෙනම මම HTML file හදලා තියෙනවා. එතකොට අරකේ වගේ මේක මේ link කරන්න මම index file එක මම පෙන්නන්නම් මගේ එකේ තියෙන. ඔයාලට මේක පල්ලෙහාට ගියොත් එහෙම බලා ගන්න පුළුවන්. මේක ටිකක් දිගයි. පොඩ්ඩක් detail මම හදලා තියෙන ඉඳ මේ තියෙන්නේ. දැන් home එකට දාන්න ඕනේ නැහැ. දැන් අපි home එකකින් ඉන්නේ. ඊට පස්සේ දැන් research.html, career.html, downloads. ඒ වගේ ඔයාලා මොන ටැබ් එක හැදුවා ඒ එක එක ටැබ්ස් වෙන වෙනම HTML files දාලා ඒ ටික save කරගෙන මෙතෙන්ට link කරන්න. එතකොට තමයි මේක link වෙන්නේ. මම දන්නවා ටිකක් complicated තමයි මේකට familiar නැති අයට. සමහර විට මම කියලා දී මගේ steps උත් සමහර විට අපහැදිලි ඇති. අපහැදිලි නම් comment එකක් දාන්න, නැත්නම් මට Facebook එකේ හරි message එකක් දාන්න. ඒක අපි resolve කරගමු. මේක අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි ඔයාලට. හැබැයි මං හිතුවා මං හදපින්දා මේක ඔයාලත් එක්ක share කරගන්න එක ගොඩක් හොඳයි කියලා. ඉතින් මට අද වීඩියෝ එකකින් කතා කරන්න ඕන උනේ අන්න ඒ දේවල් ගැන. ඉතින් portfolio website එක හදාගන්න එක ටිකක් අමාරුණත් ඒක වැදගත් වෙන්න පුළුවන් ඔයාලගේ ඉස්සරහා career එකට. ඔයාලගේ තියෙන හැම දෙයක්ම එක තැනකට අරන් පෙන්නන්න. ඒ කියන්නේ CV එකට professional qualifications and extra curricular දේවල් පෙන්නන්න හොඳ chance එකක් කියලා හිතනවා මේ portfolio website එක. ඔයාලගේ දන්න අයටත් මේක share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් තාම channel එකට අලුත් නම් subscribe කරලා දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් good luck.